මාරම ප්‍රීමියම් ලුක් එකකට ඇත්තටම තියෙනවා ඒක නම්. කරන්නේ මිල්කිට දැලා හම්බෙනවා. දැලා අතර ගැප් එක මේ බොහොම කියන්නේ මේක ගෑවෙන්නේ නැති ගන්නට තියෙනවා. ලොකු ගැප් පැන සෙන්ටිමීටරක් වගේ තමයි සාමාන්‍ය ගැප් එක තියෙන. අර ලොකු ලික්විඩ් එකක් ඕන වෙන්නේ හැම වෙලාවෙම දාන්න. වොට් 80ක පවර් එකක් තියෙනවා. ඒකයි වැඩි හරියෙන්ම ගත්තේ මේ. මොකද වොට් එක වැඩි වෙන තරමට ක්ලීනින් පවර් එකත් වැඩි වෙනවා. කිලෝවට් 40 කොහොමත් රැන්ඩම් යන එක 0.8 ලීටර හොඳටම ඇති. මේ පොඩි බෝඩ් කරගන්න ලොකු බෝඩ්ස් වලට නෙමෙයි ගොඩක් ගෙනාවේ මේ. මොකද ගොඩක් හම්බෙන්නේ ලොකු බෝඩ්ස් වලට වඩා පොඩි බෝඩ්ස් තමයි හම්බෙන්නේ. ඒවැ තමයි මේ කවුන්ටර් මේක වහලා තියන්න ඕනේ. ඒකට මේක තියෙනවා. ඊට අමතරව මේක මෙකැනික් ලගේ එන ගොඩක් ඒවා වගේ අර මේ ලික්විඩ් තියෙනවානේ මේ අපි කියන ලොකා රිමූවර් වගේ අන්නේ සුවඳම වගේ තමයි තියෙන්නේ. හැබැයි ඔල්රෙඩි මේක මේ ගොඩක්ම මේ බාත් එකට ගොඩක් හොඳයි මේක කියලා තියෙනවා මේ මෙතින් adding this cleaning agent to the ultrasonic cleaner can quickly clean the oil stains and flux on the PCB rosin type, Gaussian type, water soluble type ඔක්කොම වගේ කියන්නේ අපි දාන salt phase, salt flux ඔක්කොම වගේ වුණත් මේකෙන් ගලවලා සුද්ධ කරන්න පුළුවන් මේ ලික්විඩ් එකකින්. ඉතින් high quality material එක mechanics නේ ඉතින්. ඉතින් ඒ අඩුපාඩුවක් නම් හොයන්න නැහැ ඉතින්. right මම දැන් ලෑස්ති වෙන්නේ මේ පොදුවේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකට උත්තර දෙන්න කියලා තමයි ලෑස්ති වුනේ. ඉස්සෙල්ලාම මම කතා කරන්නම් මේ ඩිවයිස් එක ගැන. මේකේ දැන් කියන්නේ ඉෂුස් මුකුත් නැහැ. හොඳටම හොඳයි. බ්‍රෑන්ඩ් එක ගොඩාක් ක්වොලිටි. මේ බටේ තනිකර සුදු යකඩ මෙටීරියල් එකක් තියෙන්නේ. අපිට මේක සාමාන්‍ය වතුර ගිල්ලලා ක්ලීන් කරන්න බෑ. හැබැයි අපිට ඕන නම් මේක තෙතමාත්තු කරනවා වගේ කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න දේ තමයි අපි මේකේ අපිට ඕන නම් මේ අපි දාන මේ කෙමිකල් එක අපිට මේකේ තියලා තියන්න පුළුවන්. මේක වැඩ කරද්දී අපිට මේකට අත දාන්න පුළුවන්. එහෙම ඉෂුස් මුකුත් නැහැ. මේ කෙමිකල් එක සාමාන්‍ය වේපරයිස් කෙමිකල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ISO IPA වගේම තමයි පේන්නේ. මම මෙටීරියල් එක ගැන පොඩ්ඩක් කතා කරන්නම් පස්සේ. ඉතින් මේකේ දාලා තියෙන එක කියලා ඉෂුව එකක් නැහැ. නමුත් පොඩ්ඩක් විතර වාෂ්ප වෙන ගතියක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරි තියෙන හින්දා පාවිච්චි කළාට පස්සේ මේක තියෙන ටික අපිට මේ ග්ලාස් බොටල් එකකට දාලා තියන්න පුළුවන්. හරිද? ඒක තමයි හොඳම විදිහ. නැත්නම් ඉතින් මේක මෙහෙම තියලා තියන්නත් පුළුවන්. වාෂ්ප වෙන එකෙන් අපරාධේ. මොකද හරි මිල හින්දා තමයි කියන්න තියෙන්නේ. මේක වහලා පාවිච්චි කරන්න ඕනේ කියලා එකක් නැහැ. අර මොන හරි රොඩු වැටෙයි කියලා බයට තමයි මේක වහන්න කියලා කියන්නේ. කොහොමත් වැඩ කරද්දී ඉතින් කොහොමත් ඒක ඉෂුව එකක් නෑ. අපි මොකද පොඩි ප්‍රමාණයක් වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් අවම මිනිත්තු 3ක් මිනිත්තු 5ක් වගේ අපිට මේක වැඩි කරලා කරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ක්ලීන් එකක් ඒ වෙලාව වෙනකොට බලා ගන්න පුළුවන්. අපිට ඉතින් වැඩිපුර ක්ලීන් කරන්න පුළුවන් ප්‍රමාණයට වැඩිපුර ක්ලීන් වෙනවා. එහෙම කීලිවරලා සාමාන්‍ය විනාඩි 5ක් කියලා කියන්නේ හොඳම මට්ටමක ක්ලීනින් එකක් ගන්න පුළුවන් අවස්ථාවක්. තව ඉතින් වැඩි කරනවා කියලා කියන්නේ තව චුට්ටක් තියෙන අපිට පොඩි පාටිකල්ස් වගේ තව කඩා ගන්න. කියන්නේ පොඩි පාටිකල්ස් කිව්වම මෙහෙමයි. බෝඩ් කියන්නේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වල හොඳට ක්ලීන් එකක් 5 මිනිත්ස් වලින් ගන්න පුළුවන්. ඒක ඉතින් ඔయిత වැඩියම ඕන එකක් කියලා මම නම් එහෙම දකින්නේ නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ අපි මේක කලත්තන්න ඕනේ. ඒ කියන්නේ අපිට ට්විසර්ස් වගේ දේවල් පාවිච්චි මොකද මේක ටිකක් අමිහිරි අර මේකේ තියෙන IPA ගතියත් එක්ක අතට අනිත් එක මේක නිකන් අර දැන් මේ සාමාන්‍යයෙන් මේක වැඩ කරනකොට මේ සැරයි මෙහෙම මූණක් මෙහෙම ඉස්සරහට ඇල්ලුවාම අපිට හරි සැරයි. මොකද මේකේ වේපරයිස් වෙනවා අපිට පේන්න නැතුනට පාටිකල්ස් එහෙමත් වේපරයිස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක කෙලින්ම මේක දිහා බලන් ඉන්නත් අමාරුයි. අපිට පොඩ්ඩක් ඇලීට තමයි බලන් ඉන්න වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපිට ට්විසර්ස් වගේ දේවල් පාවිච්චි කරලා මේකේ තියෙන මේ දැනට දාලා තියෙන අපේ අයිටම්ස් අපිට එහාට මෙහාට පොළවලා කලත් කෙනේ පැත්ත හරවන්න කරන්න ඕනේ. මොකද එහෙම නැතුව මේකේ මැදම හරියෙන් තමයි අර මේ සම්පූර්ණයෙන් වේව්ස් එන්නේ. මේකේ 40 kHz වේව්ස් එන්නේ. එතකොට මේ ඒ වේව්ස් ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ හරි අයිනවල වල තියෙන හරිවල ටිකක් වදිනවා අඩුයි. අපි ලිකර් එක ගොඩක් වැඩි කළාම සාමාන්‍යයෙන් මේකෙන් භාගයක් විතර දැම්ම කියලා කියන්නේ හොඳයි. හැබැයි අපිට ලොකු විදමක් යනවා ලිකර්ස් වලට. ඉතින් ඒ නිසා මේ අපිට මේකට පුළුවන් නම්
මේ ප්‍රමාණය පාවිච්චි කරන වගේම මේක වැඩ කරන අතරතුර සාමාන්‍ය විනාඩි 3කින් විතර ආපහු මේක පැත්ත පෙරලලා ඒ අතරතුරට යූසරෙන් පොඩ්ඩක් එහාට මෙහාට හොලවලා අපි අර එහෙම මේ මූවමන්ට්ස් දෙන තරමට මේකේ ක්ලීනින් ඉෆෙක්ට් එක ගොඩාක් හොඳට බලපානවා. එහෙම නැත්නම් අර බෝඩ් එක යටපැත්ත විතරක් කරවලා තියලා උඩ පැත්ත ක්ලීන් වෙයි කියලා බලාපොරොත්තුව ලොකුවට තියාගන්න බෑ. සාමාන්‍යයෙන් මේ කෙමිකල් එකේ හැටියට ක්ලීන් වෙනවා. ඒ ක්ලීනින් වලට වඩා අපිට මේකේ අල්ට්‍රාසොනික් වේව්ස් වලින් තමයි සාමාන්‍යයෙන් FPC කේබල් කනෙක්ටර් එකක පවා ASSIE තියෙන කුඩාම අංශු පවා ගලවලා හක්කන ඊයන් එසෙන් ලෙඩ් පේස්ට් එකේ ඉතුරුනහම ඒවා ඉතින් ඊයන් බෝල ගලවලා අයින් කරන්න ගොඩාක් හොඳට මේක රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක ඉතින් ඊට වැඩි කියන්න විදිහ දෙයක් නැහැ. ස්විච් එකෙන් පවර් ඔෆ් කරලා තියන්න පුළුවන්. මේක දාපු ගමන් ඔන්නේ නැහැ. අපිට මෙතනින් ස්විචස් වලින් අපිට මේක තියන්න පුළුවන්. මේන්ලි මේකෙන් අපිට ඉස්සෙල්ලාම ස්විච් එක ඔන් කරලා මෙතන ටයිම් සෙටින්ග්ස් ටික බෑකි මම හිතන්නේ 99 මිනිට්ස් කියන්නේ පැයකටත් වඩා පැය එකමාරක විතර කාලයක් අපිට මේක ඕනනම් තියන්න පුළුවන්. maximum times ඊට පස්සේ අපිට මේක ඉබුවට පස්සේ turn on වෙනවා. එතන ඉඳන් count down එකක් තමයි යන්නේ. තව කොච්චර තත්පර තියෙනවද කියන එක. එතකොට ඒ count down එකේදී මේක පස්සේ මේක ආපහු නවතිනවා. මේ මොඩල් එකට දැම්මොත් අපි මේක ටයිම් එක හදලා මේ මොඩල් එක දාලා මේක on කළොත් එතකොට වෙන්නේ මේ මොඩල් එක මේක on වුණාට පස්සේ මේ මොඩල් එක on වුණාට පස්සේ මෙතන ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. අපිට ඕන නම් මේක අයින් කරන්න පුළුවන්. මේක කියලා තියෙන්නේ මේගොල්ලෝ ඩිගොසින් කියලා තියෙන්නේ. එතකොට මේ ඩිගොසින් කියන එක අදහස් කරලා තියෙන්නේ මේක තත්පර 3ක් වැඩ කරනවා. තත්පර 3ක් කියන්නේ ඔෆ් කරනවා. ඒ කියන්නේ අල්ට්‍රාසොනික් වේව් එවන එක තත්පර 3ක් නවත්තනවා. තත්පර 3ක් එවන ඔන්න ඔය විදිහ කියන්නේ ඔය විදිහට කඩ මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ පල්සස් විදිහට තමයි දෙන්නේ. ඒකත් එක්තරා විදිහක කියන්නේ ශනික කඩන්න අර කැඩෙන්නේ නැති පාටිකල්ස් කඩන්න පුළුවන් මෙතඩ් එකක් කියලා තියෙන්නේ. බට් ඒක මට ලොකුවට එච්චර ටච් උන්නේ නැහැ. ඉතින් ඒක මම එච්චර ලොකුවට කියන්න යන්නේ නැහැ. ඒක ඕනෙමයි කිරිවලා. ඊයරනේ මේකේ වෙන මොකුත් ෆන්ක්ෂන්ස් බටන් මොකුත් නැහැ. normally use කරන්න පුළුවන්. අපිට මේක තෙතරදී කඩකින් උනත් පිය දාලා පැත්තකට කරලා තියන්න පුළුවන්. box එකේ දාලා හරි. මලකට කෑමක් නම් වෙන්නේ නැහැ. කියන්නේ ඉතින් ඊට වැඩි විශේෂ දෙයක් නැහැ. මේක වතුරේ බස්සන්න නම් එපා ඉච්චරයි කියන්නේ. එහෙම මේක හදලා නැහැ. ඒක එහෙමයි. ඊට පස්සේ මම යනවා මේ ක්ලීනින් බොටල් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ වගේ බොටල්ස් තියෙන ඒවා ගොඩාක් අපිට වර්ග හම්බ වෙනවා. වගේම ওই ලොකු බොටල් වල තියෙන ස්ප්‍රේ බොටල්ස් හම්බ වෙනවා. පළවෙනි එක අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ගෙන් මේකේ රෙසිඩුවල් මොනවා හරි බෝඩ් එකට ගැහුවට පස්සේ හරි නැත්නම් මේක අපි පොඩි කුප්පියකට නැත්නම් සිරින්ජ් එකකට නැත්නම් අපි පාවිච්චි කරනවා ක්ලීනින් වලට පාවිච්චි කරනකොට අර සිරින්ජ් කූරත් එක්ක තියෙන බොටල් එකක් ගත්තොත් 120 ml බොටල් එකක් එක්ක ඒ මේ ලික්විඩ් එක අපි පාවිච්චි කරලා බෝඩ් ක්ලීන් කළාම රෙසිඩුවල් මොනවා හරි ඉතුරු වෙනවද කියලා නැහැ. සුදු පාටවත් මොනක්වත් එහෙම මිස්ට් එකක් ඇදිලා වගේ බෝඩ් එකේ නිකන් එහෙම වෙන්නේ නැහැ. හොද්දට ක්ලීන් වෙනවා. අතරම ගොඩක් හොඳයි ක්ලීන් කරන්න. හැබැයි මතක තියාගන්න දේ මේක ඇසිටෝන් මෙටීරියල් එකක් තමයි. හැබැයි ඇසිටෝන් සුවඳ නෙමෙයි තියෙන්නේ. මේක මෙකැනික් ලගේ ආවෙනික සුවඳක් තියෙන්නේ. බට් ප්ලාස්ටික් මෙටීරියල්ස් වලට නම් මේක හරියන්නේ නැහැ. සර්කිට් බෝඩ් එකේ මොනවා හරි වගේ ටිකක් ඝන ප්ලාස්ටික් items තියෙනවා නම් I'm not recommend for use this. Actually without the FPC connectors FPC connectors වලට issues නැහැ. ඒවා කිසිම අවුලක් නැහැ. but දන්නේ නැතිව JST connectors white color JST connectors ඒ base එහෙම melting ආයි අහන්න දෙයක් නැහැ. දාන්න එපා. ඒක අඩුම තරමේ සමහර yellowish colors අපි කියනවා bay colors වගේ තියෙන මේ සමහර connectors එන ඒ වගේ වට මේක හරියන්නේ නැහැ cleaning වලට. melting right උණු වෙනවා I think කියන්නේ ඊළඟට මේකෙන් ග්ලාස් ක්ලීන් කරන්නත් මේක මම යූස් කරන්න බැරි කමක් නෑ. නමුත් අනවශ්‍යයි. මොකද යම් කිසි ප්‍රමාණයකට හරි ඒවයේ තියෙන මොනවා හරි ප්ලාස්ටික් කොටසකට මේක වැටුනොත් ඒ සම්පූර්ණයෙන් ඒකේ පාට අපි කියනවා අර කලර් ඩිග්‍රේඩ් වෙනවා කියලා කියන්නේ ඒ විදිහට වෙන්න පුළුවන්, උණු වෙන්න පුළුවන්, මැකෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් සර්කිට් බෝඩ් වල තියෙන කිසිම පාට් එකක් එහෙම මැකීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අපිට බ්‍රෂ් එකක් අරගෙන අපිට මේ බෝඩ් එක මේ වගේ බෝඩ් එකක් තියෙනවා අපිට ක්ලීන් කරනවා කියන එක normal ඉෂුව එකක් නෑ. ඒකට මේක ක්ලීන් කරන්න පුළුවන්. but මේ උඩ ලියලා තියෙන රිලේස් වගේ ඒවා වලට එහෙම ස්විචස් අස්සට මේවා දාන්න ඔට්ටු නෑ. ස්විචස් විශේෂයෙන් දාන්න බෑ ඔට්ටු නෑ. ඒතකොට ඩැමේජ් වෙන බලනවා. මේන්ලි ඒක තමයි කියන්න තියෙන්නේ. but SMD සමහර ස්විචස් එනවා ඔය මොබයිල්ස් වල එහෙම බටන් ඒ වගේ ඒවට නම් ඉෂුස් එමිලා මම නම් දැක්කේ නෑ තාම එහෙම තියෙනවා කියලා. මම දැම්මා මටත් එහෙම ඉෂුස් ආවේ නැහැ ඒ වගේ වෙන. ඒක එහෙමයි. ඊට පස්සේ තව මොකද කියන්න තියෙන්නේ අපිට මේන් කන්ක්ලූෂන් එක විදිහට ගත්තාම
මේ බොටල් එකේ සාමාන්‍යයෙන් අපි දැන් මම මේ දාලා තියෙන ප්‍රමාණය මේකේ ඔයගලන්ට පේනවා ඇති යම්කිසි කාලක් වගේ ප්‍රමාණයක් තමයි දාලා තියෙන්නේ. මේක දැන් චූට්ටක් වාෂ්ප වෙලා වගේ තියෙනවා. නෑ ඩාමත් ඒ ගානම වගේ තමයි. පොඩ්ඩක් වාෂ්ප වෙලා වගේ තියෙනවා. බට් මේක සාමාන්‍යයෙන් මේකෙන් අපි ගන්න ප්‍රමාණිත එක ගත්තාම මට තේරෙන විදිහට මේකෙන් අපිට හම්බෙන ප්‍රමාණය මේකේ 1000 ග්‍රෑම් කියලා කිව්ව පළියට අපිට මේකේ මිලිලිටර් 1000 මිලිලිටර්ස් හම්බෙනවා කියලා නෙමෙයි මේක අදහස් කරලා තියෙන්නේ. මම දන්නේ මේකේ මිලිලිටර්ස් කොච්චරක් තියෙනවද කියලා එහෙම මේකේ එහෙම ගහලා නැද්ද කොහෙද? but anyhow වැඩක් නැහැ. මට කියන්න තියෙන්නේ මේකේ මේ දාන කාලේ ප්‍රමාණයක් අපි දාන කාලේ ප්‍රමාණයක් මේකේ 3ක් තමයි ගන්න පුළුවන් 3යි. මේ වගේ සෙට්ස් 3ක් වගේ තමයි පුළුවන්. එතකොට ඉතින් 1650 අපිට වර්ත් කරගන්න ඉඳ බලන්න ඕනේ. හැම යූසේජ් එකකදීම මේක ප්ලාස්ටික් බොටල් වල දාන්න එපා. මේ අපි ගන්න පොඩ්ඩක් මේවා ඩර්ටි වෙනවනේ මේක සම්පූර්ණයෙන්. හරිද? ඉතින් මේ ඩර්ටි වෙනකොට මේකේ සාමාන්‍ය රෙසිඩුවල් අපිට ඉතුරු වෙන ටික ඔක්කොම මේකේ යට මෙහෙම තැම්පත් වෙනවා. ඒවා වෙනම කතාවක්. ඒකට ඒක අපිට චූටි මේ කියන්නේ මන් දන්නේ යකඩ පෙරණයක් තමයි ගන්න වෙන්නේ. ඔකට මේ පොඩි පාටිකල්ස් පෙරන්න පුළුවන් විදිහට තියෙනවා. මොකද නැතුව ලොකු ඒවා ගන්න හම්බෙන්නේ නැහැ. anyhow ඒ ගත්තත් අපිට මතක තියාගන්න දෙනවා මේකේ තියෙන මේ ඩස්ට්ස් වලට මේ acid එකට plastic bottles if we use like this bottles, right, if we use this like these bottles definitely උණු වෙනවා. ඒ කියන්නේ මෙහෙම මෙතනින් හිල්ලලා වතුර එනවා වගේ නේ නැහැ. මේක මෙතන සුද්ධු වෙලා ඩිග්‍රේඩ් වෙලා තැහෙන නැටුමක් නටනවා. ඉතින් ඒක බලන්න මූඩිය තද වෙන්න පුළුවන් ඔය රත්නෙත් එක්ක. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඒ පර්පස් එකට. so please use glass bottle. මේක යූස් කළේ වුණාට පස්සේ මේ ලිකර්ස් මේකේ තියෙන මේ ඇසිඩ් එක අයින් කරලා පැත්තකින් කරලා තියන්න. එතකොට ඔයාලට යූස් කරන්න පුළුවන්. තව මොනවා හරි තියෙනවද කියන්නේ? ඊළඟට ප්ලාස්ටික් මැටීරියල්ස් වලට දාන්න එපා. ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. IPA අපි අනිත් එක IPA එක ගත්තාම මේක මොකද කියලා කෙනෙක් අහන්න පුළුවන්. normally අපි board click කරන IPA use කරන yes okay. IPA වලට අපිට ප්ලාස්ටික් ඕ මේ මොකද paint දිය වෙන්නේ නැති වුණාට මේක acetone material එකක් තියෙන. ඉතින් එතකොට IPA වගේ නෙමෙයි මේක වගේ සැරින්ද දිය වෙනවා. හැබැයි ක්ලීනින් වලින් ගත්තොත් අපි මයික්‍රොස්කෝප් එක යූස් කරලා අපි බෝඩ් එකක් සෝල්ඩර් කරපු සෝල්ඩර් පේස්ට් අයින් කරන්න වගේ වැඩකට නම් පට්ට මේක හරි 850 Pro is the best product, none other than IPA. regular IPA එක මේක ලං කරන්න බෑ මොකද මාර මයික්‍රොස්කෝප් එකෙන් උත්තර පේනවා ක්ලීන් වෙනවා කියලා. so you can use a 120 ml bottle with that injection syringe, right, and you can clean, right. එක මාර clean effect එකක් තියෙනවා මාර විදියට. ඉතින් චුට්ටක් දැම්ම නම් ඉතින් හොඳටම clean වෙනවා. toothbrushes what that called that අපි ගන්න මේ කන් අසකෙන්දි වගේ තියෙන brushes ඒ වගේ එකකින් අපිට හොඳට clean කරන්න පුළුවන්. චුට්ටක් ගත්තත් ඇති. ඉතින් ඒ වගේ වැඩවලටත් මේක දැන් මම මේකේ 3ක් ගත්තා කිව්වට මට ඒ වගේ පොඩ්ඩක් ගන්නත් තව තියෙනවා. මේක දැන් තව එකක් විතර එහෙම තියෙනවා. මම තාම 2යි ගත්තේ. තව එකක් විතර තියෙනවා. ආට මේකේ බොටල් මූඩිය ඇරියට පස්සේ මේකේ ඇතුලේ මේ කප් එකක් වගේ තියෙන එක අයින් කරන්න පුළුවන්. ඉතින් මේක මෙටලික් and ඊට පස්සේ මෙතනින් ආයි සීල් කරලා තියෙන්නේ. අපි මෙතනින් මේක මෙහෙම අයින් කළාට පස්සේ it's okay. මේ විදියට තමයි තියෙන්නේ. ඔය ලිකර් එක ඇතුලේ තියෙන ඔන්න පේනවා ඉතින් ඔයගලන්ට. එහෙම තමයි තියෙන්නේ. මම ඇතුලේ පැත්තට ෆෝන් එකටවත් මේක සැර වැඩි. ඇත්තටම ලං කරන්නවත් ඕනේ නැහැ කියන එක මට දැන් අදහස. anyhow ඊට පස්සේ IPA වලට මේක සම කරන්න ඕනේ නැහැ. IPA වලට වඩා මේක හොඳ ඉෆෙක්ට් එකක් තියෙනවා බෝඩ් ක්ලීනින් වලට. ඔයාලන්ට යූස් කරන්න පුළුවන්. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම එතනින් නවත්තනම් කියන්නත් විශේෂ දෙයක් ඉදිරියට වෙඩි නැහැ. තව මේ බොටල්ස් තමයි ඕන. right. ගෙනල් තියාගත්තත් පාඩු නැහැ කියලා හිතනවා. නිතර ඕන වෙන පාටක් තමයි තියෙන්නේ බොටල්ස් නම්. වෙන මැටීරියල් එකක ඒවත් තව කේකේව තියෙනවා බට් මම හිතන්නේ මේක හොඳයි. නැත්නම් මේකේ ලොකු බොටල් එකක් ගන්න පුළුවන් කාට හරි එක වර්ත් නම් ප්‍රයිසස් වලට මේ බොටල්ස් කීපයක් කරන් තියාගන්න එක හොඳයි. සර්කියුලර් ලින්ක් වලස. ඒක තමයි කියන්නේ. okay.